කොහොමද? ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. ඉතින් හතු වගේක් පෙන්නම් මොකද කරන්නේ මේ. ඉතින් ගෙදර තිබිලා හතු පැකට් එකක් මට හිතුණා ඒක හදන්න. ඉතින් මම ඒක හැදුවේ කොහොමද කියලා ඔයාලා එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් හතු ටික මේ විදිහට පොඩියට තීරු වලට ඉරාගෙන ඊට පස්සේ ඒක උණු වතුරෙන් ටිකක් තැම්බෙන්න තිබ්බා. ඒක උණු වතුරෙන් තැම්බෙනකම් ලුණු කිරි දෙකක් අරගෙන ඒක ලස්සනට මේ විදිහට රවුමට කපා ගත්තා. ලුණු ටික රවුමට කපාගෙන මිරිස් ටික දිග අතටත් කපා ගත්තා. සුදු ලුණු කරපිංචත් මම ලෑස්ති කරගත්තා. ඉතින් අර තැම්බුණ හතු කෑලි ටිකට මම ඊළඟට කරේ බිත්තරයක් එකතු කරගත්තා. බිත්තරේ විතරක් නෙමෙයි ඒකට ලුණු ටිකකුයි මේ විදිහට කහ කුඩු ටිකකුයි මම එකතු කරගත්තා. ඒ දෙකම එකතු කරගෙන ඊට පස්සේ මම මේක හොඳටම මික්ස් කරගත්තා. ඒ කියන්නේ අර බිත්තරේ චුට්ටක් මේ හතු කෑලි වල හොඳට ගෑවෙන්න මික්ස් කරගන්න. ඒ මික්ස් කරගෙන ඉවර වෙලා පාන් කුඩු තියෙන නැත්නම් ඔයගොල්ලෝ කියන බිස්කට් කුඩු ඒ වගේ මේක හොඳට දවට ගන්නවා. ඉතින් මේක හරිම රසයි. ඉතින් ඔයාලත් වෙලාවක් තිබුණොත් හදලා බලන්න. ගෙදරට අමුත් එක්කින දවසට වගේත් මේක ටිකක් වෙනස් කෑමක් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් සමහර අය හදලත් ඇති, දන්නවත් ඇති. ඉතින් මට නිකන් ආස හිතුණා මේක වීඩියෝ එකක් විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ නිසා තමයි මම මේක ඔයාලා එක්ක මේ විදිහට ෂෙයා කරගන්නේ. ඉතින් ඔන්න විදිහට බිස්කට් කුඩු තවරගෙන ඉවර වුණාට පස්සේ මේක මේ විදිහට ගැඹුරු තෙලේ බෙද ගන්නවා. ඉතින් මේක ගැඹුරු තෙලේ බැදගෙන ඉවර වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඕනනම් මේක නිකන් රහ බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම දැන් ඊළඟට හදන විදිහට ඒක ආපහු තෙල් දාන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මුලින්ම ඔයගොල්ලෝ මේක හදන්න ඉන්න වාජනේ ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා සුදු ලුණු, කරපිංච, රම්පේ එකතු කරනවා. ඉතින් මට නම් රම්පේ තිබුණේ නැහැ. ඒ නිසා මම සුදු ලුණු ටිකයි කරපිංච ටිකයි එකතු කරගත්තා. ඒ ටික හොඳට ටිකක් මැලවෙනකොට මම ඒකට එකතු කරගත්තා අර කපාගත්ත ලුණු ටික. ලුණු ටිකයි ඊළඟට එකතු කරගත්තා මිරිස් ටිකත්. මම ඉතින් මේ මිරිස් පාට දෙකකින් අරන් තියෙන චුට්ටක් අර ලස්සන වෙන්නත් එක්ක. ඔය දෙකත් එකතු කරගෙන ඊට පස්සේ කෑලි මිරිසුයි ගම්මිරිස් ඔයගොල්ලෝ සැරට ගොඩක් අකමැති නම් දාන්න එපා. ලුණු කුඩුයි මම නම් ගම්මිරිසුත් එකතු කරා. මොකද චුට්ටක් සැර මදි වෙන නිසා. ඒ ටික එකතු කරලා ඉවර වෙලා ඊට පස්සේ අර බැදගත්ත හතු ටිකත් මේකට එකතු කරගන්න. ඒ එකතු කරගෙන රස ටිකක් තව වැඩි වෙන්න සෝස් ටිකකුත් එකතු කරගත්තා. ඉතින් හරිම ලේසි, ලොකු වෙලාවක් යන්නේ නැහැ මේක හදන්න. ඊට පස්සේ කපාගෙන තමන් තක්කලි කෑලි ටිකක් තිබුණා. ඒ ටිකත් මේ විදිහට එකතු කරගත්තා. ඔය ටික හොඳට එකතු කරගත්තට පස්සේ මේක හොඳට මේ විදිහට විනාඩි 2-3ක් කලවම් කරගන්න. ඉතින් දැන් මේක හදලා ඉවරයි. මේ විදිහට ඔයාලටත් පුළුවන් රසම රස හතු බැදුමක් හදාගන්න. ඉතින් ඔයාලත් හදලා රස බලලා මටත් කියන්න. ඉතින් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.